අපේ ගෙවල් වලට යන පාර. මේක ඇවිල්ලා නගරයේ ඉඳලා මේ පැත්තෙනුත් අපිට ගිය හැකි ගෙදරට යනවා නම් අපිට වාහනයකින් එනවා නම් රවුමෙන් ආව හැකි. ඒක මේ එහා පැත්තෙන් තමයි තියෙන්නේ. ඉතින් මේකෙන් ආවහම අපිට ළඟයි. අපිට කිලෝමීටර් 2ක් විතර ගෙදරට යනවා නම් අර පැත්තෙන් යන්න පුළුවන්. මේක ඇවිල්ලා ෂෝට් කට් පාරක්. මේකේ තමයි ඉතින් අපේ අම්මලා තාත්තලා වැඩ කරන කාලේ ආයින් ගිහිල්ලා අපේ ලොකු මහත්තයරු දැන් ඉතින් අපි තමයි මේවා යන්නේ ඉන්නේ. එයාලත් යනවා එනවා. මේක අමු කැලයක්. ඉතින් මං කාලයක් කඩේක වැඩ කරනවා මේ වැඩ කරා පොළොංගු අරමු සත්තු ඌරු දැන් නම් සත්තු අඩුයි ගොඩක්. දැන් ඉන්නේ කකුල් දෙකේ සත්තු තමයි. පරිසරය හරිම සුන්දර ලස්සන ස්වභාවයක් තියෙනවා. විශේෂත්වයේ තියෙන ඉතින් මහා ඝන කැලයක් මැදින් තමයි ගෙදර යන්න තියෙන්නේ. මේක ඇවිල්ලා ෂෝට් කට් පාරක්. අපිට කිලෝමීටර් 2ක් යන්න තියෙන එක. ෂෝට් වෙනවා අපිට සාමාන්‍යයෙන් කිලෝමීටර් 1යි භාගයකට විතර ෂෝට් වෙනවා. ඒත් ඉතින් පාර හරිම අමාරුයි මේක උඩහට යන එක. අමාරු වුණාට අපිට ඉක්මනට ගමනාන්තය දක්වා යෑමට හැකි වෙනවා මේකෙන් යන එක. හරිම මහන්සි එන්නාට සුපිරි. වැහි කාලෙට ඉතින් කූඩැල්ලෝ කියලා જાතියක් ඉන්නවා. ඒක දන්න අය නම් දන්නවා. අවරගමුට ආවේනිකයි ඉතින් කූඩැල්ලෝ. මේ කැලේ අපි තමයි ඉතින් දැන් ඉන්නේ. මේ කැලේ පාරෙන් ගිහිල්ලා අපිට ඉක්මනට ගෙදරට ගිය හැකි. පේනවද ගන්නවා නම් ලොකු ගමනාන්තරයක් මැදින් තමයි යන්න තියෙන්නේ. දැන් මේ අන්තිම හරිය යනවා. මෙතන තව පල්ලෙහාට යන්න තියෙනවා. මම මේ ආපු පැත්ත ඇරෙන්න මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා නගර පැත්තට යනවා නම් තව යන්න තියෙනවා පල්ලෙහාට. එච්චර දුර මම ගියේ නෑ. එතකොට මේ ටික මේ අලුතෙන් හදාගත්ත ටිකක් කලින් යන්න තිබ්බේ. මෙතනින් ඕම ගිහිල්ලා ඕම ගිහින් අතනින් ඉට යන්න තිබ්බේ. ඒකත් වෙනස් වෙලා කාලයක් තිබ්බේ. ආර පේනවාද මේ මෙතන තියෙන ගහක්. හරියට පේන්නේ නැහැ ඔය තියෙන්නේ මේ ඉන්න මේ ගහ. ඒක ඇවිල්ලා දන් ගහක්. අපේ පැත්තේ දන් කියලා જાතියක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවත් ඇති දන්. දන්නා ඇති. ඒක දන් ගහක්. දැන් අපි පාරට කිට්ටුයි. ගම්වල ජීවත් වෙන මිනිස්සුන්ගේ අත්දැකීම හරිම වෙනස්. එතකොට නගරේ ජීවත් වෙන මිනිස්සු ඒගොල්ලන්ට මේ වගේ කටෝර පාරවල් වලින් යන්න ගිහින් පුරුද්දක් නැහැ. ඒගොල්ලන්ට යන්නත් බෑ. එනවා මුන් කැලේ. එතකොට සාමි කැලේ යනකොට වෙරළු ගස් තියෙනවා. ඒ වාසි පිටිනේ වෙරළු ගහ. වෙරළු ගහ. දැන් අපි ඔය කැලේ පාරෙන් ඇවිල්ලා ඉවරයි. කෙටි පාරෙන් ඇවිල්ලා ඉවරයි. ඊළඟට අපි වැටෙන්නේ ඔන්න ප්‍රධාන පාර කියවුවට ගමට යන පාර බලන්න මේ තියෙන්නේ. මෙතනක් තියෙනවා වෙරළු ගහක් ඔය. මම ඉන්නේ බිම. තමයි ඉතින් අපේ ගමට යන්න තියෙන පාර මේ සූර්ය දේවතාවුන් වහන්සේ හින්දා හරි කරදරයි. ලස්සන. ඉරිහින්ද හරියට පැහැදිලිව වීඩියෝ කරනවා. මේ හරියට කියන්නේ අක්කර 7 කියලා. අක්කර 7 කියන්නේ මේ ඉඩම එතන ඇතුළත් වෙන්න තියෙන මෙතන මේ ඉඩම අක්කර 7ක් තියෙනවා. ඒකයි මේ හරියට අක්කර 7 කියන්නේ. ඊට පල්ලෙන් තව අක්කර 50 කෑල්ල කියලා දෙනවා. ඒ අක්කර 50ක් තියෙනවා. කණු වෙනවනේ ඉස්සර. මොගොල්ලන්ට ඔවා නගරේ ඉන්න කට්ටියට නම් ඒවා ප්‍රශ්නයක් නෑ. වැඩි ලොකු කණු තියෙනවනේ. මේක පාර. එතකොට මේ පැත්ත බැලුවාම මෙන්න මේ ඈත
අස්ස හරියෙන් අපිට සිරීපාදය දැක ගන්න පුළුවන් වෙනවා. අද නම් කොහොමද දන්නේ නැහැ. මේ වෙලාවට පේන්නේ නැහැ මං ගන්න හැටියට. අපි බලමු පේනවාද කියලා. ඉතින් උදේ පාන්දර ගමනක් යනවා නම් සිරීපාදේ වන්දනා කරලා තමයි මම නම් කොහේ හරි යනවා නම් යන්නේ. ඔතන මට පේන්න තියෙනවා නම් නැතුව තිබුණත් වන්දනා කරලා තමයි යන්නේ. මේ ඝන කැරෑව කියනවා පර කියලා. මේ ගොඩ පර කියන්නේ මේකට තමයි. ගොඩ පර හරි දිය පර හරි මොනවා හරි මේවා මං හිතන්නේ නිකම් පර. ගොඩ පර මීට වඩා ගහ ලොකු වෙනවා. කිතු ගහකුත් තියෙනවා. අපිට ඉතින් වැඩියෙන්ම තියෙන්නේ තේ කෑල්, ඒ කෑලි, ඒ වගේම රබර්, තව කටු පොල් තියෙනවා. ඒක නම් ඉතින් රජයෙන් වෙන්න ඕන කරන්නේ. අපේ ගම ඉතින් හරිම ලස්සනයි. මේ ඉර තමයි අපිට කරදරයක් වෙලා තියෙන්නේ. ඉර ફોකස් කරොත් පාර පේන්නේ නැහැ. පාර ફોකස් කරොත් ඉර පේන්නේ. ඉර පේනවා නෙවෙයි පාර පේන්නේ නැහැ. ඉර පේන්නේ. මේ පල්ලෙහායි ඇලක් ගලාගෙන යනවා. උදාහරණ ගියාම තමයි පාද වේන් බලන්න ආසෙ ලස්සන. මම ආවේ මේ පැත්තේ. මේ පැත්තෙන් තමයි ආවේ. ඇත්තටම කියනවා නම් දුප්පත් ගම්මානවල දුප්පත් මිනිස්සු ඉන්නේ. අපි දුප්පත්, අපි පොසත් නෑ. දුප්පත් මිනිස්සු ගම්වල ඉන්නේ. දුප්පත් අය පොසත් අයත් ඉන්නව නැත්තේ නෑ. අපේ ගම නම් ඉතින් මෙලොව රහක් නැති ගමක්. ඒ වුණාට පරිසරය හරි සුන්දරයි. මේ හරියට ඉතිපාදේ පේන්න ඕන. මේ වෙලාවට පේන්නේ මෙන්න මේ මෙතන මේ ටිකෙන් තමයි පේන්නේ. මේ වෙලාවට පේන්නේ නැහැ සිරීපාදේ. කරන්න දෙයක් නැහැ. වලාකුළු වලට වැහිලා තියෙන්නේ. එන්නවා පෙන්නන්න තිබ්බා ලස්සනට පේනවා. උඩ හරිය හොඳට ලස්සනට පේනවා. අපිට ලා ගන්න දැක ගන්නට. ඉතින් ඉස්සර ඉස්කෝලේ යන කාලේ මේ හරියෙන් යන්න හරි බයයි. මීට වඩා කැලේ තිබ්බා. කරවල වෙලා වැහිලා මීට වඩා ලස්සනට කැලේ තිබ්බා. දැන් කැලේ නෑ. කැලේ අඩු කරලා තියෙන කැලේ කපලා. යායට කැලේ තිබ්බ මේ ටික වැහිලා. මේවයි කැලේ තිබ්බා. මේ යන හරියෙන් ඇලක් යනවාම පල්ලෙහාට. මම පල්ලෙහාදී කිව්වද මන්ද? උඩ හරින් එන ඇල. ඔය හරියෙන් තමයි ඇල ගලාගෙන යන්නේ. පියන් කොහොම උඩහට. කතා කරන්න නම් ඕන තරම් ගොඩාක් ෂාට් තියෙනවා උනාට. කතා කරන්නේ නැහැ මං. ඒ ගමේ මිනිස්සු විවිධාකාර ඒ ලෝකයේ ගෝලාකාර මිනිස්සු විවිධාකාරයි කියන ආයි වගේ. අරට පේන්නේ නැති මේ කන්දේ මේ තියෙන්නේ. මෙන්න මේවා පේනවද? දැන් තීරු පොල් අතු වගේ පේනවනේ. ඒවට තමයි කටු පොල් කියලා කියන්නේ. කටු පොල් වගාව කියන්නේ ඒවට වතුර ගොඩාක් අවශ්‍ය වෙනවා. ඒවා සාරවත් වෙන්න. ඉතින් වතුර ගොඩක් යන හින්දා ඒවා දැන් ඔය වවල තියෙන ටික ඇරෙන්න අමතර වැවීමක් සිද්ධ කරන්නේ. අහනම් කරලා තියෙන්නේ. ආයෙ පාරක් වවන්න. මේකේ අපි හරි බයයි ඉස්සරෙන්ද හොල්මන් තියනවා කියලා කියනවා අපේ ආච්චම්මලා අම්මලා. ඒ හොල්මන් තියනවා කියන්නේ ඉතින් අපි මේවා තනියම එනවට කලක් වන්නේ. දැන් නම් අද මං වීඩියෝ එකක් කරන් එන්නම් කියලා කිව්වහම මොනවද කිව්වේ නැහැ. මොනවද වීඩියෝ කරන්න තියෙන්නේ කියලා. ඔයාලා දන්නේ නැහැ ඉතින් සමාජයේ මේ වගේ දේවල් වෙනවා කියන්නේ. මේ වගේ වීඩියෝ කරන්නේ සුන්දර පරිසරය. මම මෙතනින් වීඩියෝ එක නවත්තන්න කල්පනා කරගන්නවා. අහසේ ලස්සන බලන්න. ඊට ફોකස් කරලා ඕම අඩු කරාම ඕම බලන්න ලස්සන. එහෙනම්
තෙරුවන් සරණයි අපි යනවා බයි